හලෝ තින්කාමද ඉතින් අද අපි යන්නේ ඔස්ට්‍රියාවේ වියන්න නුවර තියෙන හරිම අපූර්ව තැනකට. මේක දැක්කම ඔයාලට හිතෙයි මේක පල්ලියක්ද එහෙම නැත්නම් සුරංගනා කතාවක තියෙන මාලිගාවක්ද කියලා. ඉතින් මේ තමයි වියන්න නුවර ඩැනියුබ් නදිය අසල පිහිටලා තියෙන සෑන් ෆ්‍රැන්සිස් ඔෆ් ඇසිසි චර්ච්. ඉතින් මේක මෙක්සිකෝ චර්ච් කියලා කියනවා. ඉතින් මේකටයි මෙහෙම කියන්නේ. මේ පල්ලිය නිර්මාණය කරලා තියෙන්නේ 1898 සහ 1910 කියන කාලයේදී. ඉතින් මේ කාලේ ඔස්ට්‍රියාව පාලනය කරපු ෆ්‍රාන්ස් ජෝසප් කියන අධිරාජ්‍යයාගේ පාලන කාලයට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන පැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ. ඒ වගේම මේක මෙක්සිකෝ ස්ක්වයර් එකේ පිහිටලා තියෙන නිසා ජනප්‍රිය වෙලා තියෙන්නේ මෙක්සිකෝ චර්ච් කියන නමින්. දෙවන ලෝක යුද්ධ කාලයේදී ජර්මනිය විසින් ඔස්ට්‍රියාව අත්පත් කර ගැනීමට විරුද්ධ වුණු එකම රට තමයි මෙක්සිකෝව. ඉතින් මේක අගය කරන්න තමයි මේ චතුරස්‍රයට ඒ නම දීලා තියෙන්නේ. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ හිටපු ආදරණීය රජිරක් වුණු සිසී වෙනුවෙන්. ඇයව ඝාතනය කිරීමෙන් පසු ඇය සිහි වෙන්න තමයි මේ කොටස එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් වියන්න වලට එනවා නම් මේ පල්ලිය බලන්න අමතක කරන්න එපා. ඉතින් මේකට එන්න පුළුවන් වියන්න වල යුවන් උමන් මාර්ගයේ ඕගන්ස්ට්‍රාස කියන ස්ටේෂන් එකෙන් බැස්සම විනාඩි කිහිපයකින් ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඉතින් මේක නරඹන්න හොඳම වෙලාව තමයි හවස් කාලය. හවස් කාලයට එනවා නම් ඩැනියුබ් නදිය අයිනේ ඉඳන් පල්ලියේ ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඇතුළට යන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. Thanks for watching. Have a nice day.